සුබ දවසක් යාළුවනි මම ඔයාලට කියා දෙන්නේ කම්පියුටර් ෂෝට්කට් එකක් සම්බන්ධව. හොඳයි අපි බලමු මුලින්ම new Microsoft Word එකක් ඕපන් කරගමු. මෙන්න මේ විදිහට ගිහිල්ලා අපි new Microsoft Word එක ඕපන් කරගමු. ගොඩක් කම්පියුටර් භාවිත කරද්දී ෂෝට්කට් කී වලින් වැඩ කරද්දී ගොඩක් පහසුයි අපිට. ඒ නිසා අපි දැනගෙන ඉන්න හොඳයි මේක. හොඳයි. දැන් අපි වචනයක් හරි දෙයක් හරි මොකක් හරි ටයිප් කරගමු. මම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. රයිට් අපි ඒක වෙනස් කරලා පොඩි වෙනසක් කරලා යටින් මම නැවත ටයිප් කරගන්නවා. ඔයාලට පොඩ්ඩක් පේනවා මදි ඇති. පොඩ්ඩක් විශාල කරන්න. zoom කරන්න. රයිට් මම හිතනවා දැන් පේනවා කියලා. රයිට් මම දෙවෙනි පේලියෙන් තව පේලි 7-8ක් පේස්ට් කරගන්නම්. මෙන්න මේ විදිහට. දැන් අපිට මේ පළවෙනි පේලිය විදිහටම ඉදිරි පේලි වල තියෙන වචන ටිකත් වෙනස් කරගන්න ඕනේ. ඒ සඳහා කීබෝඩ් එකේ තියෙන Control H ප්‍රෙස් කරපුවාම අපිට මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. ඒකේ අපිට ඕනේ උඩම පේලිය විදිහට තියෙන පේලිය වල තියෙන වචන වෙනස් කරගන්න. ඒ නිසා අපි වෙනස් කරගන්න ඕන ඒ වචනේ කොපි කරගෙන අපි අපේ වින්ඩෝ එකේ මෙන්න මෙතනට පේස්ට් කරගන්නවා. රයිට්. දැන් අපි වෙනස් වෙන්න ඕන මේ තියෙන වචනේ අරගෙන කොපි කරගෙන යට රීප්ලේස්මන්ට් දෙන්න තියලා පේස්ට් කරගන්නවා. රයිට්. දැන් අපි වින්ඩෝ එකේ තියෙන රීප්ලේස් කියන වචනේ උඩ ප්‍රෙස් කරපුවාම අපිට පේනවා ඒක වෙනස් වෙනවා කියලා. අන්න ඔය විදිහට එකින් එක වෙනස් වෙනවා. නමුත් අපිට දැන් මේ එකින් එක කරන්න අපහසු නිසා අපිට පුළුවන් මේ සීලොම වචන ටික එකවරම අපිට වෙනස් කරගන්න. ඒ සඳහා මේ ඩයලොග් බොක්ස් එකේ තියෙන මේ all replacement කියන වචනේ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට අපිට පේනවා ඇති සීලොම වචන එකකට රිප්ලේස් වෙනවා. රයිට්. ඔයාලත් මේ විදිහට කරලා බලන්න ගොඩක් පහසුයි. සුබ දවසක්.